හෙලෝ ඉතින් කොහොමද යාළුවනේ අදත් මට පුංචි වීඩියෝ එකක් අරගෙන එන්න හිතුණා අද මම අරගෙන එන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දැක්කා නේද අද thumbnail එකෙන් මගේ අද මම ඔයගොල්ලන්ට මම ගෙනාවේ මගේ මෙන්න මෙතන තියෙන තැන ලෑස්ති කරගන්න තියෙන්නේ කොහොමද කියලා පෙන්නන්න එන්නකෝ බලන්න අද ඉතින් රස රෙසිපි එකක් නන් නෙමෙයි අරගෙන ආවේ මේ අද රස රෙසිපි එකක් නොගෙන ආවට අද හදන රෙසිපි රස කරලා දෙන යාළුවෝ ටික ඉන්න තැන ඔයාලට පෙන්නන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මම කොහොමද එතන ලස්සනට තියාගෙන ඉන්නේ කියලා මේ තමයි මගේ රස යාළුවෝ ටික රස කරලා දෙන යාළුවෝ ටික ඉන්න තැන මෙන්න මෙතන තමයි මෙතන කිසිම වියදමකින් තොරව මම හදාගත්තු තැනක් මේ බලන්නකෝ මට ලාච්චු ලස්සන රැක් කබඩ් එහෙම නෑ මට තියෙන්නේ පුංචි කුස්සියක් ඉතින් මම ඒකේ මේ බඩු ටික ලස්සනට තියාගෙන ඉන්න විදිය තමයි අද ඕගලන්ට අරගෙන එන්නේ මේ බලන්නකෝ මම මේක හදාගෙන තියෙන විදිය පුංචි වයර් කෑල්ලකට මේ පොඩි ලෑලි කෑල්ලක් රඳවගෙන තමයි මම මෙතන හදාගෙන තියෙන්නේ මේ බලන්නකෝ චුට්ටක් තියෙන විදිය ඕගොල්ලන්ටත් පුංචි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා මේ බලන්නකෝ මේ විදියට තමයි මෙතන මං හදාගෙන තියෙන්නේ මෙන්න මේගොල්ලෝ ටික තමයි ඔන්න ඔතන ඉන්නේ මෙන්න මේ යාළුවෝ ටික තමයි ඔන්න ඔතන ඉන්නේ මං අද මෙතන චුට්ටක් පිරිසිදු කරන්න අරගත්තා ඉතින් මට හිතුණා ඔයාලටත් පුංචි වීඩියෝ එකක් අරන් එන්න මං කොහොමද මෙතන ලස්සනට තියාගෙන ඉන්නේ කියලා ඉතින් අපි බලමු මං කොහොමද මෙතන සූදානම් කරගෙන ඉන්නේ කියලා අපි එක එක්කෙනාව මෙතනින් තියාගමු එහෙනම් ලස්සනයි නේද දැනට තියෙන විදියත් බලන්නකෝ යාළුවනේ මෙන්න මෙතන කොනේම ඉන්නේ මෙන්න මෙයා ගාව තියෙන්නේ කරදමුංගු කරාබු නැටි ටික මං එයා වෙතන තමයි තියාගෙන ඉන්නේ එතන ලස්සන කරන්නත් මම පොඩි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියාගන්නවා මෙන්න මෙහෙම මේ බලන්නකෝ මං ඉන්න තැන කොතනද හැම තැනකම චූටි පැල ටිකක් නම් තියෙනවාම තමයි ඉතින් මෙතන ඉන්නේ නම් මෙන්න මෙයා තමයි ගොරක කුඩු මේ ගොරක කුඩු එක්කෙනා මෙතන ඉන්නේ මෙයා තමයි කහ කිරිල්ලි මෙයා තමයි කහ කුඩු එක මේ කහ කිරිල්ලිට නම් මට ගවුමක් හොයාගන්න බැරි වුණා මේ පාට ගවුමක් තමයි හොයාගන්න පුළුවන් වුණේ මේ බලන්නකෝ කහ කිරිල්ලිට ඕක තමයි උතන තමයි එයා ඉන්න තැන මෙයා තමයි ලුණු මාස්ටර් මේකේ තමයි මම ලුණු දාලා තියෙන්නේ මේ තමයි ලුණු මාස්ටර් මේ තමයි මිරිස් කුඩු මහත්තයා මෙයා තමයි මිරිස් කුඩු මහත්තයා මෙයා තමයි 3-5 කුඩු නෝනා බලන්නකෝ ඒ දෙන්නට නම් ගවුම් දෙකක්ම හම්බෙලා තියෙනවා මම මේ වර්ණ වලින් තෝරගත්තා මේගොල්ලන්ට නම් ගහන්න අවශ්‍ය නැහැ ලේබල් කරන්න ඕන නැහැ මේගොල්ලන්ගේ පාටින් අපිට අඳුර ගන්න පුළුවන් ඒක නිසා ගොඩක් දුරට ඕගොල්ලෝ මේ වාදන තෝරගන්නකොට ඕගොල්ලන්ගේ 3-5 බඩු වලට ගැලපෙන වර්ණ වලින් තෝරගන්නවා නම් ගොඩක් හොඳයි බලන්නකෝ මේ විදිහට තමයි ඒ ටික මම මෙතනින් තියාගත්තේ තවත් ඉන්නවා යාළුවෝ එන්නකෝ බලන්න මෙතන ඉන්නේ නම් පොල් තෙල් මේ බලන්නකෝ මම ඒක පොල් තෙල් ටික දාගෙන තියෙන බඳුන මේ බලන්නකෝ ඕගොල්ලෝගේ වලත් නිතරම මේ වගේ භාජන ගැවසෙනවනේ මේ බලන්න වියදමක් නැහැ ලොකු පොඩි දෙයක් යොදාගෙන අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ බලන්නකෝ මේ ටික තමයි මෙතන ඉන්නේ තව තියෙනවා එන්නකෝ බලන්න ඊගාව තැන ඉන්නේ මෙන්න මේගොල්ලෝ ටික තමයි මේ බලන්නකෝ මෙතන ඉන්නේ මේගොල්ලෝ මේ බලන්න මෙතන ඉන්නේ ගම්බෙරිස් කුඩු නෝනේ මෙතන ඉන්නේ අබ කුමාරි මෙතන ඉන්නේ දුරු ಜಾති දෙක මේ තියෙන්නේ දුරු ಜಾති දෙක මෙතන තියෙන්නේ මේ උළුහාල් මේ ඉන්නේ දුරු වල අයියා මේ ඉන්නේ දුරු මල්ලි අයියයි මල්ලි මෙතන ඉන්නේ යාළුවෝ දෙන්න මෙයා ගම්බෙරිස් කුඩු නෝනේ තව ඉන්නවා මෙන්න මෙයාත් ඉන්නේ එතන තමයි මෙන්න මෙයාත් ඉන්නේ මෙන්න මෙතන මේ බලන්නකෝ මෙතන ඉන්නේ කෑලි මිරිස් රාළ මෙතන ඉන්නේ නම් හරි භයානකම එක්කෙනා තමයි මේ තමයි ගොරක යකා
මම පොඩ්ඩක් මේවට චරිත වලට පණ පොවලා ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් පුංචි වෙනසකට මතකද ඔයගොල්ලන්ට ඉස්සර අපි පොඩි කාලේ බැලුවා මේ කුස්සි බඩු වලට පණ ආපු කාටුන් එකක්. මම ඒක බලන්න තාමත් ආසයි. ඉඟුරුපාම් මල්ලි කියලා කාටුන් එකක් ගියා. ඔයගොල්ලන්ට මතකයි නේද? මේ ඒකෙත් මේ තියෙන්නේ කුස්සි බඩු වලට පණ ඇවිල්ලා කුස්සිය කරන කියන ජරමරයක කතාවක් තමයි ඒකේ තියෙන්නේ. මට ඉතින් ඒකට ආසයි. මං ඉතින් මේ චරිත වලට මේ පණ පොල ඔයගොල්ලන්ට කිව්වේ මේ පොඩි වෙනසකට. ඉතින් අපි වැඩ කරන තැන ටිකක් ආසාවෙන් කරගන්න පුංචි පුංචි ලෝක සුරංගනා ලෝක අපි මවා ගන්න ඕනේ. එතකොට අපිට වැඩ කරන්න ආස හිතෙනවා. නරක දේවල් පැත්තට නැතුව ඒ කියන්නේ මේ අපිට හානියක් වෙන පැත්තකට නැතුව මේ වගේ දේවල් වලට පුංචි ලෝක මවා ගත්තාම අපිට හරි ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම ඒකයි මේ විදියට ඔයගොල්ලන්ට කිව්වේ. බලන්නකෝ මම මේ හැම තැනකම පොඩි ඉන්ඩෝ ප්ලාන්ට් ටිකක් තියාගෙන මේ රාක්කේ ලස්සන කරගත්තා. බලන්නකෝ ඔයගොල්ලන්ට හිතෙන්නේවත් නැහැනේ මම මේක හදාගනිපු එකක් කියලා. කඩේකින් ගෙනල්ලා හයි කරගනිපු එකක් වගේ තමයි පේන්නේ ඈතට. මේ බලන්නකෝ. මේ බලන්නකෝ මෙතනත් මම සරසගෙන තියෙන හැටි මේ පුංචි ඉවත දාන බෝතලයක්. මේ බලන්නකෝ. ඒකෙත් මම පොඩි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් දාගෙන ඉන්නවා. මෙතනත් ඉන්නවා පොඩි පැලයාළුවේ. හරි ලස්සනයි. ඉතින් මේ බලන්න. කොළ පාට වර්ණය කියන්නේ අපේ ඇහැට හරි ප්‍රිය වර්ණයක්. වැඩ කරන්න ආස හිතෙනවා. මේ හැම දෙයක්ම මම ලෑස්ති කරගෙන තියන් ඉන්නේ මගේ ලිප ගාවම තමයි. මෙතන තියෙන්නේ මගේ ලිප. මේ තියෙන්නේ මම එකත් බහලා කරලා පිරිසිදු කරලා තියාගෙන ඉන්නවා. මෙතනටත් මම පුංචි පැලයාළුවෙක් තියා ගන්නවා. මේ බලන්නකෝ. එතනත් එතකොට ලස්සනට තියෙනවා මේ. මෙතනටත් අපි එක්කෙනෙක් තියාගමු. මෙන්න මෙතන. මෙතනත් පාළුයි වගේ. මෙතනටත් යාළුවෙක් තියාගමු. දැන් ලස්සනයි. එයාව මෙතනට තියාගත්තා. මේ බලන්නකෝ. තව චූටි දෙයක් කියන්න ඕනි මට. මේ අහන්නකෝ. මේ බලන්නකෝ යාළුවනේ මං කුළුබඩු දාගන්න යොදාගෙන තියෙන ඒවා. මේ බලන්න මේවා අපි නිතර ඉවත දාන භාජන බඳුන් බෝතල්. මේ බලන්න අපිට ඒවෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. මං එකම වර්ගෙන් වගේ පාට පියන් වලින් තෝරගෙන තියෙනවා. එතකොට අපිට නංගහන්න ඕනේ නැහැ මේවා තියෙන්නේ මොනවද කියලා අපිට හොයාගන්න හරි ලේසි. මේ ඉන්නේ අබ කුමාරී බලන්නකෝ. මේ ඉන්නේ සූදුරු. මෙයා මහදුරු. මේ බලන්නකෝ මේ වගේ මම චූටි බෝතල් වල මේගොල්ලෝ මම දාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් කැතකුත් නැහැ ලස්සනයි බලන්නකෝ. මේවා ඉතින් වැඩි කාලයක් පාවිච්චි කරන්න එපා. පොඩ්ඩෝ ඉන්න ගෙවල් වල මේ වගේ දේවල් පුංචි බෝතල් වර්ග හරියට ගෙදර එකතු වෙනවනේ. ඉතින් එතකොට ඒ ලස්සන කුප්පි බෝතල් එකතු වුනහම මේවා අපිට මාරු කරගන්න පුළුවන්. ඒවට කාලයක් ගොඩක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ බලන්නකෝ මේකත් ඒ වගේ හරි සුරුබුටි බෝතලයක්. ඊගාවට මම මේවා තමයි දාන්න කියලා හිතාගෙන ඉන්නේ. මේ જાතියෙන් දැන් ඉතින් මම බෝතල් ටිකක් එකතු කරන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ මේ බෝතලෙත් හරි ලස්සනයි හැඩයි. මේ බලන්නකෝ ටික කාලයක් පාවිච්චි කරලා මාරු කරගන්න පුළුවන්. ඉතින් වෙන බඳුනකට මේ බලන්නකෝ. මේකත් බලන්න මේකත් මම මේ සෝස් ගෙනාපු බෝතලයක්. ඔයගොල්ලෝ ගෙවල් වල නිතර මේ වගේ ඒවා ගේනවනේ. අපිට තෙල් දාන්න පාවිච්චි කරන්න හරිම පහසුයි. මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ පොඩි සිදුරක්. මේ ගොඩාක් තෙල් එකතු වෙන්නේ නැහැ. එතකොට ආහාර වලට එකතු කරද්දී බොහොම සීමිත ප්‍රමාණයකින් දා ගන්න පුළුවන්. බෝතලයකින් එකපාර හලනවට වඩා. බලන්නකෝ ඉතින් මම ඒකත් ඒ විදිහට එතන තියාගත්තා. මේ බලන්නකෝ. තව මෙතන ඉන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි ඒගොල්ලොත් බලන්න යමුකෝ. මේ බලන්නකෝ මං කිචන් එක තියාගෙන ඉන්න විදිය. පැල යාළුවෝ මගේ ගෙදර හැම තැනම ඉන්නවා. ඉතින් එන්නකෝ බලන්න අනිත් යාළුවෝ ටික කවුද කියලා. බලන්නකෝ මං ගාව ඉන්න ඊගාව යාළුවෝ ටික. මේ බලන්නකෝ මේ සුකුරුත්තන් කෝලන් ටික. මේගොල්ලෝ ටික නම් හරිම උරතල්. මේ බලන්නකෝ මං හරිම ආසයි මේගොල්ලෝ 4 දෙනාට. මේ ටික මට ගෙනල්ලා දුන්නේ මගේ මහත්තයා තමයි. එයා දන්නවා මම මේ චූටි සුකුරුත්තන් කෑලි වලට හරි ආසයි කියලා. එයා තමයි මට මේක ගෙනත් දුන්නේ. මම පුදුම ආසාවෙන් තමයි මේක අරගත්තේ. බලන්නකෝ මේ ටික හරි ලස්සනයි නේද? මෙයා ගාව තියෙන නම් ගොරක කෑලි කුඩු. මෙයා ගාව තියෙන කුරුඳු. මෙයා ගාව තියෙන සියඹලා. මේගොල්ලෝ තින්නේ උඩ රාක්කේ තමයි.
අපි ඒගොල්ලෝ ටිකවත් එතනින් තියාගමු. මේ කප් එක නම් මම තියාගෙන ඉන්නේ දෙහි දාන්න. අපි දෙහි ගෙඩිය කපපුවාම දෙහි කෑල්ල ෆ්‍රිජ් එකේ වේලි කොහේ හරි තියෙනවනේ. අපි මේකේ දාලා ඉවර වෙලා මම ෆ්‍රිජ් එකට දානවා. එතකොට ඒක අර පරිස්සම්. මේ බලන්න මේ කප් එකත් ඉතින් හරි උරුබූටියනේ බලන්නකෝ. හරිම ආසයි හිතෙනවා මන්නම් හරි ආසයි මේ 4 දෙනාට. බලන්නකෝ අපි 4 දෙනාවත් රාක්කෙන් තියාගමු. දැන් බලන්න යාළුවනේ මං ඒ අයිතිකාරයෝ ඉන්න තැන් වලට ඔන්න මං තිබ්බා මේ කුරුඳු යාව තිව්වා. මෙන්න මෙතන ඉන්නේ මේ දෙන්නා. මෙයා සියඹලා මෙයා ගොරක කෑලි කුඩු. එයාවත් එතනින් තියාගත්තා. බලන්නකෝ. ඔයගොල්ලෝ බඳුන් තෝරගන්නකොට මේ වගේ කූඩ තියාගන්න පුළුවන් ඒවා තෝරගන්නවා නම් පහසුයි. මේ ටික මට ගෙනල්ලා දුන්නාත් මේ ටික මෙහෙම කූඩ තියන්න අමාරුයි. බලන්නකෝ මේ මගේ ඉඩපාඩු ගොඩක් අඩුකම නිසා මං ගොඩාක් දුරට මේ විදිහට කාසු කරලා තමයි තියාගෙන තියෙන්නේ. මේ බලන්න මේ ඕගනයිසර් එක බලන්නකෝ මම මේ අයිස්ක්‍රීම් පෙට්ටි එක තමයි මේ ඒගොල්ලෝ ටික දාගෙන ඉන්නේ. මේගොල්ලෝ වෙනම මේ රාකේ තියන්න ගියා නම් මට ඉඩ මදි වෙනවනේ. බලන්නකෝ පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි දේවල් එකතු කරලා ඉන්න තැන ලස්සනට තියාගන්න පුළුවන්. බලන්නකෝ මේ පේන විදිය. මෙතන හරිය ලස්සනයි නේද? ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඉතින් මට හිතෙනවා ඕගොල්ලන්ටත් පුංචි අයිඩියා එකක් එයි කියලා. ඕගොල්ලෝ වැඩ කරන තැන ලස්සනට තියාගන්න. බලන්නකෝ ඉතින් මට තව චූටි දෙයක් කියන්න තියෙනවා. බලන්නකෝ මෙතන බඳුන් තියෙනවා කෑලි 16ක් විතර. බලන්නකෝ තියෙනවා මෙතන මං දිනපතා අරින වහන බඳුන් කෑලි 16ක් විතර. ඉතින් මේ පියන කරකවාලා වහන බෝතල් කුප්පි ගන්න එපා. මේ වගේ පියන වහන නිතර මේ බෝතල් කුප්පි ගන්න එපා. මේ වගේ එකපාර ටික් ගාලා ඇරලා ටික් ගාලා වහන්න පුළුවන් ඒවා ගන්න. නැත්තම් අපි දවසකට කී වතාවක් මේ බෝතල් කරකවනවද? මේ කෑලි 16ම මට ඕනේ දවසකට කෑම හදනකොට පාවිච්චි කරනවා. මේගොල්ලෝ ඇතුලේ තියෙන බඩු ගන්න දිනපතා. එතකොට අපේ අත්වලටත් හරි අමාරුයි කරදරයි වෙලාවත් යනවා. ඉතින් ඒක නිසා මේ වගේ ලේසියෙන් අරින්න වහන්න පුළුවන් කරකවාලා අරින්න නැති බඳුන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බලන්නකෝ මේකත් මේ නිකන් මෙහෙම පියන අරලා වහන්න විතරයි තියෙන්නේ. තද වෙන වැහෙන එකක් අරගන්න. මේ ඉතින් ඒක තමයි මට කියන්න ඕන උනේ. මේ බලන්නකෝ ඉතින් මට මේ මෙතන හදා ගන්න අඩුම රුපියල් 1000ක වියදමක්වත් ගිහිල්ලා නෑ. මේ බඳුන් වලට ගිය වියදම ඇරුණාම බලන්නකෝ මෙතන කොච්චර ලස්සනයිද කියලා. දැන් නම් ගොඩක් අය ලස්සන සුකුරුත්තම් භාජන තියාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. ඒවට ඉතින් ගොඩක් මිලයිනේ. වියදම වැඩි ඒව ගන්න ගියාම අපිට. අනිත් එක අවදානමත් වැඩි. අම්මෝ මේක ගන්නකොට බිඳෙයිද දන්නේ නෑ. මේක වැටෙයිද දන්නේ නෑ. මේක කිලුටු වෙයිද දන්නේ නෑ කියනවා වගේ මේ ඔළුවට හරි බරක්. ඉතින් එච්චර දුක් විඳින්න ඕනේ නෑ. අපි මේ දිනපතා පාවිච්චිට ගන්න මේ චූටි සුකුරුත්තන් කෑලි මේ විදියට තියාගත්තට කමක් නෑ. ඉතින් ලොකු වියදමක් දරලා ගන්න උවමනාවක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. බලන්නකෝ මේ මං කුස්සිය තියන් ඉන්නේ මේ විදියට. ඔයාලා මගේ කලින් වීඩියෝ බලන්නකෝ ගිහිල්ලා මං කොහොමද මේවා තියාගෙන ඉන්නේ කියලා. ඒකත් ඉතින් මං අතින් හදාගත්ත ලස්සන නිර්මාණයක්. මෙතන ලස්සන කරගන්න මම මේකත් හදාගත්ත. බලන්න හැන්දයි ගෑරුප්පුවයි කැරට් ගෙඩියයි මිරිස් කරලයි වම්බටු ගෙඩියයි තමයි එතන දාලා තියෙන්නේ. ඉතින් අපි කුස්සියේදී නිතර පාවිච්චි කරන දේවල්. ඉතින් ඒව තමයි මම එකතු කරගෙන ලස්සන කරන් තියෙන්නේ. ඉතින් චූටි නිර්මාණයක් කරන්න චුට්ටක් ආසාවෙන්. එතකොට ඉතින් කම්මැලි හිතෙන්නේ නැහැනේ. මං ටී කෝනර් එක වීඩියෝ එකකුත් ඔයගලන්ට අරගෙන ආවා. මගේ තේ කුඩු සීනි තේ හදන තැන කොහොමද ලස්සනට තියාගෙන ඉන්නේ කියලා. ඔයගොල්ලෝ කැමති නම් ඉතින් ඒකත් ගිහින් බලන්න යාළුවනේ. ඉතින් බලන්නකෝ ඔයගොල්ලන්ටත් පුංචි මොටිවේෂන් එකක් එයි කියලා මං හිතනවා. මේ වගේ දේවල් ඒකයි මං ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නේ. බලන්නකෝ ඉතින් ඔයගොල්ලොත් ඉතින් අදහසක් අරගෙන ඔයගොල්ලන්ගේ කිචන් එක ලස්සනට තියාගන්න උත්සාහ කරන්න. ඉතින් බලන්නකෝ චූටි අඳුරකුත් තියෙනවා. අදත් අපිට වැස්ස වගේ තමයි තියෙන්නේ. ඒත් මට ඉතින් කම්මැලිකමට ඉන්නකොට පුංචි වීඩියෝ එකක් ගන්න හිතුණා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් චුට්ටක් අඳුරු වුණාට ඒක ගැන හිතන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට පුංචි අදහසක් ගන්න විතරයි ඉතින් මම මේ දේවල් කරන්නේ. බලන්නකෝ ඉතින් මං හිතනවා මෙතන හරිම ලස්සනයි පිළිවෙලයි කියලා. මේ බලන්නකෝ
මේ විදියට තමයි ඉතින් මං තියාගෙන ඉන්නේ. බලන්නකෝ. මෙතනට මම එක දවසට මේ තියෙන මගේ ලිප මං එක දවසට මෙතනත් ඉතින් චූටි දේවල් මාරු කරනවා ලස්සනට තියාගන්න ඉතින්. පැලයාලු බලන්නකෝ. මේ විදියට ඉතින් අරන් තියාගන්න තමයි තියෙන්නේ මං හදාගෙන ඉන්න පැලයාලු. මේ බලන්නකෝ. ඔන්න බලන්න. ලස්සනයි නේද ඉතින්. තවත් ඉන්නවා පැලයාලු ගොඩක්. ඕන තව එක්කෙනෙක් අපි තියාගමු එතනින්. මෙන්න මෙයාවත් තියාගමු. ඔන්න බලන්නකෝ. ඔන්න ලස්සන. දැන් තමයි ලස්සන. ඔන්න බලන්නකෝ. ඔය ලිප මගේ ලිප තියෙන තැන මේ තියෙන්නේ කුළු බඩු ටික. බලන්නකෝ සේරම මගේ අත කිට්ටුව තමයි මං තියන් ඉන්නේ. මේ මෙතනත් ඉන්නවා සෙන්සවේරියා එක්කෙනෙක්. මේගොල්ලෝ ඉතින් හොඳයි කියලා කියනවනේ ගෙවල් ඇතුළට. මෙතන ඉතින් අපි උයන තැන නිතර දුම් ආග්‍රහණය කරන තැන හින්දා මම මේවාවත් මෙතනින් තියාගෙන ඉන්නවා. බලන්න එයාව ඉඳවල තියෙන්නේ මොකේද කියලා මං මේ බලන්නකෝ. මේ විදියට තමයි ඉතින් මම කුස්සිය ලස්සනට තියාගෙන ඉන්නේ. ඉතින් ඕගොල්ලොත් පුංචි අදහසක් අරගෙන ඕගොල්ලන්ගේ කිචන් එකත් ලස්සනට තියාගන්න උත්සාහ කරන්න. ඉතින් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයිත් මං එන්නම්. ඉතින් ආයි මොකද්ද ඕගොල්ලන්ට ඕනේ කියලාත් මට කියන්නකෝ. ඕගොල්ලෝ ආස මොන වගේ දෙයක්ද කියලා. කමෙන්ට් එකක් දාන්නකෝ. මගේ අනිත් වීඩියෝත් ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලන්ගේ ගෙදර ලස්සනට තියාගන්න චූටි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් යාළුවනේ ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් එහෙනම් ගිහිල්ලා එන්නම්.